ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක තනතුරේ කටයුතු කරන දුමින්ද හුළංගමුව මහතා ඉවත් කරන ලෙස ඉල්ලාමින් එක්සත් කම්කරු සම්මේලනයේ ඇතුළු සංවිධාන රැසක් ඒකාබද්ධ ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා. එක්සත් කම්කරු සම්මේලනය සහ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වතු සංවර්ධන සඳහා වූ සමාජ ආයතනය සමාභිමාන කේන්ද්‍රය ස්ටෑන්ඩඩ් මූවමන්ට් ලංකා වතු ජනතා හඬ අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව මානව තත්ත්ව උසස් කිරීමේ සන්ධානය ඉඩම් අයිතිය සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු පාර්ශව රැසක් මෙම ලිපියට අස්වන් තබා ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සඳහා එහි වටිනාකම වෙනුවෙන් තක්සේරු කිරීම සම්බන්ධයෙන් වැඩිකර වූ අර්නස් ඇන්ඩ් යං විගණන සමාගමේ මෙරට කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන ජනාධිපති උපදේශන තනතුරු දැරීමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි බරපතල ගණයේ ලැබියාවන් අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව මෙම ඉල්ලීම කරන බවයි මෙම සංවිධානය පවසන්නේ. එමෙන්ම දුමින්ද හුළංගමුව මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට නියමිත බවද පළ වෙමින් නැතයි යන වාර්තාද ආර්ථික තීරණ ගැනීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සිවිල් සේවයේ ප්‍රබලයෙකුගේ තනතුරක් වන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඔහුව පත් කරගනු ලැබුවහොත් පෞද්ගලික අංශයේ කෙරෙහි තිබෙන රාජ්‍ය අධීක්ෂණයත්වයේ ඉවත් වී ශ්‍රී ලංකාවේ මහ ජනතාවට වඩා වැඩි අනිසිවාසියක් පෞද්ගලික අංශයට ලබා දීමට හේතු වන ලැබියාවන් අතර ගැටුමක් තවත් වටයකින් නිර්මාණය කරනු ඇතැයි උක්ත ඉල්ලීම සම්බන්ධයෙන් බලපා තිබෙන කාරණයක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. විගණකාධිපතිවරයා හෙළිදරව් කර ආකාරයට පෞද්ගලික අංශයේ 2022 වර්ෂයේදී රුපියල් බිලියන 904ක් වූ හිඟබදු ප්‍රමාණය 2023 වර්ෂයේදී රුපියල් බිලියන 1066ක් දක්වා ඉහළ යද්දී එම වර්ෂවල සුරාබදු සහ දුම්කල යන අංශවල හිඟබදු ප්‍රමාණය පිළිවෙලින් රුපියල් බිලියන 5.66 සිට රුපියල් බිලියන 7.27 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ. 2023 වර්ෂයේ වාර්ෂික වාර්තාවට අනුව 2023 දෙසැම්බර් 31 වන දින වැට් බදු සහිත හිඟ මුදල් සහ පනවන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 455ක් වී ඇතැයි සහ අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට අධික වියදම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට පවා අත්හැරීමට සිදු වී තිබෙන බව එහෙම තත්ත්වයක් උද්ගත වෙලා කියලා සහ පෞද්ගලික අංශය සහ එහෙම ජනතාව අධික බරක් දරමින් ගෙවන වැට් බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී ලෙස ළඟ තබා ගැනීමක් මෙමගින් සිදුව ඇතැයිද චෝදනා එල්ල වෙලා තියෙනවා. එහෙත් දුමින්ද හුළංගමුව සභාපතිත්වයේ දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ වසර ගණනාවක් තිස්සේ පෙනී සිටින්නේ බදු ආශ්‍රිත වංචාවල නියැලී සිටින පෞද්ගලික අංශයේ අයිතීන් වෙනුවෙන් යයිද එම ලිපියේ සඳහන් වෙනවා. ඉතින් ජනාධිපතිතුමා ඔබතුමා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න මැදිහත් වෙන්න වෙයි. පාර්ලිමේන්තුවේ කරන රසබර කතා වගේම මේ හරබර දුක්බර මේ වගේ සිද්ධිත් තියෙනවා. ඉතින් ඒකට හැකි ඉක්මනින් ඉන්වෝල්ව් වෙන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් බලාගෙන ඉන්න ප්‍රශ්නයක් මේක. ඒක නිසා මේ තීන්දුව ඔබට පෑන් ඉරෙන් ගන්න පුළුවන් තීන්දුව. ලොකුවට දඟලන දේවල් නෙවෙයි. කල්පනා කරලා බලලා පෑනෙන් ගන්න පුළුවන් තීරණ මේ හැකි ඉක්මනින් ලබාගෙන ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලනවා.